පාඩම් කරන්න ඕන කියලත් දන්නවා. එක්සෑම එක ළඟයි කියලත් දන්නවා. ඒත් පොත අතට අරගෙන විනාඩි 5ක් ඉඳලා ආයෙත් ෆෝන් එකට යනවාද? එහෙමත් නැත්නම් පාඩම නවත්තලා වෙන වැඩකට හිත යනවාද? එහෙනම් මෙන්න මේ වීඩියෝ එක ඔයාට. අනිත් හැමෝම වගේ ඔයත් හිතන්නේ මෙහෙම වෙන්නේ ඔයාගේ කම්මැලිකම නිසා කියලා නම් ඒක හැම වෙලාවකදීම ඇත්තක් නන් නෙවෙයි. සමහර විට ඔයාගේ මොළය වෙහෙසටපත් වෙලා පුළුවන්. එහෙමත් නැත්නම් ඕවර්ලෝඩ් වෙලා වෙන්න පුළුවන්. සෝෂල් මීඩියා, ස්ට්‍රෙස්, ප්‍රෙෂර්, ඕවර්තින්කින් මේ හැම දෙයක්ම ඔයාගේ ෆෝකස් එක කඩනවා. තවත් කෙනෙක්ට හිතන්න පුළුවන් තමන්ට හරි මෝටිවේෂන් එකක් නැති නිසා මෙහෙම වෙනවයි කියලා. හැබැයි ඉතින් මෝටිවේෂන් කියන්නේ නම් හැමදාමත් ඔයාගේ කකුල් දෙක ළඟට එන දෙයක් නන් නෙවෙයි. මෝටිවේෂන් එකක් එනකන් ඉන්නවනම් ඇත්තෙන්ම ගත්තොත් ඔයා කවදාවත්ම හරියට වැඩක් පටන් ගන්න එකක් නැහැ. සාර්ථක වෙච්ච මිනිස්සු මෝටිවේෂන් එකක් එනකන් ඉන්නව වෙනුවට එයා වැඩ කරන්න පටන් අරන් එයාගේ පටන් ගන්න මෝටිවේෂන් එකක් කරගෙන එයාගේ වැඩේ කන්ටිනියු කරගෙන යනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඇයි ඔයාට ඔයාගේ පාඩම් වැඩ එහෙමත් නැත්නම් අනෙක් වැඩ හරි වෙලාවට හරි විදිහට පටන් ගන්න බැරි, පටන් ගත්තත් ඒවා නිවැරදි විදිහට කරගෙන යන්න බැරි වගේ දේවල් වලට බලපාන හේතු මොනවද කියලා වගේම ඒ දේවල් වලට අපිට දෙන්න පුළුවන් විසඳුම් මොනවද කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයා කොලෙජ් අපිත් එක්ක අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ඔයාට මේ වීඩියෝ එකේ තියෙන දේවල් වැදගත් වුණා නම් වීඩියෝ එකට like කරලා ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ සම්පූර්ණ තොරතුරු කිහිපෙම පැහැදිලි කිරීමේ පහසුවර වගේම තේරුම් ගැනීමේ පහසුවට පාඩම් කරන ළමයෙකුගේ කෝණයෙන් මේවා දෙස බලාගෙන අපි සාකච්ඡා කරමු. හොඳයි. මේ විදිහට ඔයාලට ඔයා කරන වැඩේට ફોකස් කරන්න බැරි වෙන්නේ. එහෙමත් නැත්නම් අපේ උදාහරණයේ හැටියට පාඩම් කරන ළමයෙකුට හරියාකාරව පාඩම් කරගන්න බැරි වෙන්නේ. එක දිගට තමන්ගේ පාඩමට ફોකස් එක නොදී ඉන්න බලපාන එක් ප්‍රධානම හේතුවක් තමයි මේ ඩොපමීන් කියන හෝමෝනය අධික වීම. මේ ඩොපමීන් කියන්නේ අපේ සිරුරට එහෙමත් නැත්නම් අපේ මනසට, අපේ මොළයට සතුට ශ්‍රාවය කරන හෝමෝනයක්. ඒ කියන්නේ අපේ සතුට රඳා පවතින මේ හෝමෝනය ගොඩක් දුරට බලපානවා. ඒ වගේම මේ ඩොපමීන් හෝමෝනය රිවෝඩ් කෙමිකල් එකක් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ඔයාට හැම වෙලාවෙම සතුට ලබා දීමට බලපාන ශ්‍රාවයක් එහෙමත් නැත්නම් කෙමිකල් එකක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. ඉතින් මේකෙදී අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා ෆෝන් එකේ සෝෂල් මීඩියා හරහා උදාහරණයක් හැටියට ගත්තොත් අපි Facebook එකේ රීල් එකක් බලද්දි ඔයාට ඒකෙන් සතුටක් ලැබෙනවා. ඒ වීඩියෝ එක ස්ක්‍රෝල් කරලා අනිත් වීඩියෝ එකට තවත් සතුටක්. ඒ විදිහට විවිධාකාරයේ හැඟීම් ඔයාට මේ සෝෂල් මීඩියා හරහා ලැබෙනවා. ඉතින් මේවා ලැබෙන්නේ ඉතාමත් කෙටි කාලයකින්. ඔයා රීල් එකක් බලනවා ඒ වෙලෙම ඔයාට සතුටක් ලැබෙනවා. ඔයා තව රීල් එකක් බලනවා ඒ වෙලෙම ඔයාට සතුටක් ලැබෙනවා. ඉතින් මේක හරීම ඉක්මනින් ඔයාට රිවෝඩ් ලැබෙන ක්‍රමයක්. එහෙමත් නැත්නම් සතුට ලැබෙන ක්‍රමයක්. ඒ කියන්නේ මේක ෆාස්ට් රිවෝඩ් සිස්ටම් එක. ඒත් පාඩම් කරනකොට ඒක එහෙම නෙමෙයි. ඔයා සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් පාඩම් කරලා කාලයක් ඉඳලා ඔයා එක්සෑම් එකකට ෆේස් කරනවා. මේ එක්සෑම් එකට ෆේස් කළාට පස්සේ ඔයා ඒ ෆේස් කරන වෙලාවේ පවා ඉන්නේ ගොඩක් දුරට චකිතයකින්. ඊට පස්සේ ටික කාලයක් ඔයා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නවා. ඊටත් පස්සේ ප්‍රතිඵල ආවට පස්සේ තමයි ඔයාට ඒකේ රිවෝඩ් එක හම්බෙන්නේ. සමහර විට ඔයා සමත් වෙලා තියෙන්න පුළුවන්, නැත්නම් අසමත් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් සමත් වුණොත් ඔයාට විශාල සතුටක් ලැබෙයි. අසමත් වුණොත් ඒ හා සමානම දුකක් ඔයාට පසුතැවීමක් ඉතුරු වෙයි. ඉතින් මේ විදිහට මේක ඉතාමත් දිගු කාලයක් ගත වෙන ක්‍රියාවලියක්. මම කලින් කිව්වා වගේ අපි සෝෂල් මීඩියා වගේ දේවල් හරහා ඉතාමත් ඉක්මනින් අපේ සතුට ලබා ගන්නවා. හැබැයි මේ පාඩම් කිරීමෙන් අපිට සතුටක් ලබා ගන්න නම් ඉතාමත් දීර්ඝ කාලයක් ගත වෙනවා. ඉතින් මොළය සෝෂල් මීඩියා වලට හුරු වුණාම, ඒ කියන්නේ ඉක්මනින් සතුට ලබා ගන්න හුරු වුණාම මේ වගේ හෙමින් එහෙමත් නැත්නම් ස්ලෝ සිස්ටම් එකකට සතුට ලබා ගන්න ආයෙමත් යොමු වෙන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි ඔයා පාඩම් කරනව වෙනුවට ඒ වෙලාවේදී සෝෂල් මීඩියා වලට යොමු වෙන්නේ. ඔයා පාඩම් කරද්දි මේ වගේ දීර්ඝ කාලීන සතුට ලබා ගන්න ක්‍රමයක් මොකටද සෝෂල් මීඩියා වගේ ඉක්මනින් සතුට ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙන්නේ කියලා ඔයාගේ මොළේ ඔයාට කියනවා.
අන්න ඒ ප්‍රශ්නය නිසා තමයි ඔයා සෝෂල් මීඩියාවලට වැඩි ඇල්මක් දක්වන්නේ. සරලවම කිව්වොත් ඉක්මන් සතුටක් තියෙනකොට ඇයි ස්ලෝ වැඩකට යන්නේ වගේ අදහසක් තමයි මොලෙන් අපිට ලබා දෙන්නේ. මොකද මොලේ ඒ අවස්ථාවේදී හොයන්නේ සතුට විතරයි. ඔයා දැනගන්න ඕනේ ඔයාගේ මොලයට ඒ සතුටේ තියෙන වෙනස පැහැදිලි කරලා දෙන්න. ඒ කියන්නේ ඔයාම තේරුම් අරගෙන ඔයාගේ මොලයට දාගන්න ඕනි සෝෂල් මීඩියා වලින් ලැබෙන සතුටට වඩා සතුටක් ඔයාට ඔයාගේ මේ අදාළ වැඩේට ෆෝකස් කරලා කෙටි කාලයක් වැඩිපුර ගත වුණත් ඒකෙන් ලබා ගන්න පුළුවන් කියන එක ගැන. මේ විදිහට මෙන්න මේ ඩොපමීන් වල ක්‍රියාකාරීත්වය අපේ පාඩම් වලට ඒ වගේම අපේ එදිනෙදා වැඩවලට බලපාන්න පුළුවන්. හරි. දෙවැනි කාරණය. අපේ මේ පාඩම් වලට එහෙමත් නැත්නම් අපේ එදිනෙදා වැඩවලට බලපාන තවත් කාරණයක් තමයි තීරණ ගැනීමේදී අපේ මනසට දැනෙන වෙහෙස. මේක මනෝවිද්‍යාවේදී ඩිසිෂන් ෆැටිග් කියන නමින් තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ අපි දවස පුරා බොහොමයක් තීරණ ගන්න අපේ මනස වෙහෙසනවා. සරලව පොඩිම තැන ඉඳන් ගත්තොත් මොනවද කන්නේ, මොකක්ද අඳින්නේ, මොන ඇප් එකකද මම බලන්නේ, මොන ෆිල්ම් එකද බලන්නේ, කාත් එක්කද කතා කරන්නේ, කාටද රිප්ලයි කරන්නේ, කොහෙද යන්නේ වගේ ගොඩක් දේවල් අපි අපේ මනසෙන් හිතනවා. මේ හැම දෙයකම අපේ මොළය ඒකේ තියෙන එනර්ජිස් යූස් කරනවා. ඉතින් දවස් අග වෙද්දි අපේ මොළය වෙහෙසටපත් වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක ඔයා ස්ටඩි කරන්න, එහෙමත් නැත්නම් පාඩම් කරන්න ඉඳගත්තොත් ඔයා එවෙල් තාමත් කල්පනා කරන්න ගන්නවා. මොන සබ්ජෙක්ට් එකෙන්ද පටන් ගන්නෙ, නෝට්ද බලන්නේ, පේපර් එකක් කරනවද, පාස් පේපර් කරනවද, මොඩල් පේපර් කරනවද, නැත්නම් පාඩම් කරනවද, ලෙක්චර් නෝට් එකක් බලනවද, නැත්නම් රෙකෝඩින් එකක් බලනවද? ඔයාට ඔප්ෂන්ස් ගොඩයි. ඉතින් මේ ඔප්ෂන්ස් ගැන ඔයා හිතනවා. ඉතින් මේ විදිහට ඔයා වැඩක් නැති දේවල් වලට සමහර වෙලාවට ඔයාගේ මොළය වෙහෙසන්න පුළුවන්. මෙන්න මේකත් ඔයාගේ පාඩමට එහෙමත් නැත්නම් ඔයාගේ ෆෝකස් එකට බලපාන තවත් එක් කාරණයක්. ඔයාගේ ෆෝකස් එකට බලපාන්න පුළුවන් තුන්වෙනි කාරණේ විදිහට අපිට ගන්න පුළුවන් කොග්නිටිව් ඕවර්ලෝඩ් කියන මෙතඩ් එක. මේකෙදි වෙන්නේ ඔයාගේ මනසට එහෙමත් නැත්නම් ඔයාගේ මතකයට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් එකවර ලෝඩ් කරන එක. මේකෙදි ඔයාගේ මොළයට හැන්ඩල් කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා තොරතුරු ප්‍රමාණයක් ඔයාගේ මොළයට ලැබුණොත් ඒක ඕවර්ලෝඩ් වෙන්න පුළුවන්. ඉතින් මේක බ්‍රේන් ඕවර්ලෝඩ් වෙන්න බලපාන එක් වැදගත්ම කාරණයක්. බ්‍රේන් ඕවර්ලෝඩ් ගැන අපි වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට අපේ channel එකෙන් ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේම මම උඩින් කාඩ් එකක් දාන්න. ඔයාලට අවශ්‍ය නම් ඒකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. හොඳට හිතලා බැලුවොත් සමහර වෙලාවට ඔයා මේ ඕවර්ලෝඩ් කරන්නේ වැදගත් දේවල් නෙමෙයි. සමහර වෙලාවට සිලබස් එක ලොකුයි, රිවිෂන් වැඩ ගොඩයි, එක්සෑම්ස් ළඟයි. මේ වගේ කිසිම තේරුමක් නැති දේවල් තමයි ඔයා මනසට ඕවර්ලෝඩ් කරන්නේ. ඇත්තටම මේ දේවල් හිතුවා කියන එකෙන් ඔයාට ලැබෙන දෙයක් නෑ. ඔයා කරන්න ඕනේ මේ දේවල් අමතක කරලා ඔයා දැන් කරන්න ඕන වැඩේට ෆුල් ෆෝකස් කරලා ඒ දේ හරියට කරන එක. ඉතින් මේ වගේ දේවල් නිසා ඔයා ඩිස්ට්‍රැක්ට් වෙලා ආයෙමත් ෆෝන් එකට යනවා, එහෙමත් නැත්නම් පාඩම් කරන එක පැත්තක දාලා නිදා ගන්නවා, එහෙමත් නැත්නම් වෙන කොහේ හරි ඇවිදින්න යනවා. ඔය වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රධාන හේතු තුනක් අපිට දැක ගන්න පුළුවන් ඔයාගේ මේ ෆෝකස් එක නැති වෙන්න. හරි. දැන් මේ හේතු ගැන කතා කරානේ. අපි දැන් බලමු ඔයාට මේ හේතු නිසා නැති වෙන ෆෝකස් එක ආයෙමත් ඔයා ළඟට ගන්න හරි මේ ෆෝකස් එක නැති නොවි ඔයා එක්ක තියාගන්න හරි අපිට මොනවද කරන්න පුළුවන් කියලා. හරි. පළවෙනි ආකාරය the 5 minute rule. මේකෙදි වෙන්නේ ඔයාට පාඩම් කරන්න හිතෙන්නේ නැත්නම් ඔයාට ඔයාගේ වැඩේට ෆෝකස් කරන්න හිතෙන්නේ නැත්නම් ඔයා හිතන්න මම විනාඩි 5ක් විතරක් පාඩම් කරනවා කියලා. ඉතින් මේ විදිහට හිතලා ඔයා පාඩම් කරන්න පටන් ගත්තාම නිකම් ඔයාගේ ෆෝකස් එක බිල්ඩ් අප් වෙන්න ගන්නවා. ඔයා මොටිවේට් වෙනවා. ඉතින් මොකද පටන් ගැනීම තමයි වැදගත්ම දේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි පටන් ගන්න බැරි එක. ඔයා දකිනවා පොත් කන්දරාවක් ගොඩ ගහලා තියෙනවා, නෝට්ස් කන්දරාවක් ගොඩ ගහලා තියෙනවා, රෙකෝඩින්ග්ස් ගොඩ ගහලා. ඉතින් මේ දේවල් නිසා ගොඩක් අය පටන් ගැනීමක් ගන්න බයයි. සමහරව හිතනවා අද මේක කම්ප්ලීට් කරන්න බෑ. අද මට සැලකිය යුතු ප්‍රමාණයක් මේකෙන් ඉවර කරන්න බෑ. ඒ නිසා අද මම මේක කරන එකේ තේරුමක් නැහැ කියලා. අන්න එහෙම හිතලා ඔයා දවසින් දවස වැඩ කල් දාන්න. එහෙම හිතන්නේ නැතුව ඔයා හිතන්න මම විනාඩි 5ක් මේක කරනවා කියලා. ඒ විනාඩි 5 පටන් ගත්තාම ඔයාට මේක දිගින් දිගටම කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ 5 minute rule එක ඔයාගේ පළවෙනි concept එක විදියට මතක තියාගන්න. දෙවැනි ක්‍රමය Pomodoro technique. මේ Pomodoro ක්‍රමයෙන් කියන්නේ ඔයාගේ පාඩම් විනාඩි 30 කොටස් වලට කඩා ගන්න කියලා. ඒ විනාඩි 30 කොටසක් ඇතුලේ විනාඩි 25ක් පාඩම් කරන්න, ඒ වගේම ඉතුරු විනාඩි 5 විවේක ගන්න. මම මේ ක්‍රමය ගැන
අපේ බ්‍රේන් ඕවර්ලෝඩ් වීඩියෝ එකෙදිත් ඔයාලට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ පොමොඩෝරෝ ක්‍රමයත් ඔයාලට හොඳම විසඳුමක් වේවි. මොකද ඔයාට ඔයාගේ මොළයට දීර්ඝකාලීන ස්ටඩි සෙෂන්ස් මැනේජ් කරගන්න අමාරුයි. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාලට පුළුවන් මේ පොමොඩෝරෝ ටෙක්නික් එක යූස් කරන්න. මේකෙන් ඔයාලට පුළුවන් වෙනවා ඔයාගේ ඒකාකාරී බව බිල්ඩ් අප් කරගන්න. ඒකෙන් පස්සේ ඔයාලට පුළුවන් මේ වෙලාව ටිකින් ටික වැඩි කරගන්න. විනාඩි 25 විනාඩි 30ක් 35ක් දක්වා ඊට පස්සේ විනාඩි 45ක් පැයක් වගේ ආකාරයෙන් ඔයාලට පුළුවන් මේක හිමීට බිල්ඩ් අප් කරගෙන යන්න. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ ස්ටඩීස් ඔයාගේ ෆෝකස් එක හරිම ස්මූත් විදිහට තියාගෙන යන්න. තුන්වෙනි කාරණය ඔයාගේ අවට පරිසරය නිවැරදිව පැහැදිලිව තියාගන්න. මේකත් ඉතාම වැදගත් කාරණයක්. ඔයාගේ අවට පරිසරය ඉතාමත් කලහකාරී ඒ වගේම අපිළිවෙල එකක් විදිහට තියාගෙන හිටියොත් ඔයා නිතරම ඩිස්ට්‍රැක්ට් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාට බාධාවක් වෙන දේවල් අයින් කරලා තියන්න. ඔයාගේ ෆෝන් එක සයිලන්ට් මෝඩ් එකට දාන්න. එහෙමත් නැත්නම් do not disturb වගේ මෝඩ් එකකට දාලා තියන්න. ඒ වගේම තමයි ඔයාගේ මේසේ ඉතාම පිළිවෙලට හදාගෙන තියන්න. එහෙමත් නැත්නම් ඔයාට මොන හරි දෙයක් අවශ්‍ය නම් මේසේ පුරා මේක හොයන්න ඕන. ඉතින් එතෙන්දිත් ඔයාගේ මොළය ආයෙත් වෙහෙසෙනවා. ඒක නිසා ඔයාට තියෙන distractions පුළුවන් තරම් රිමූව් කරලා තියන්න. ඒ වගේම තමයි ඔයාට බාධාවක් වෙලා ඉන්නවනම් එයාට පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න. ඔයා මේ වෙලාවේ වැඩක ඉන්නේ. මේ වෙලාව ඔයාට කරදර කරන්න එපා කියන එක ගැන. ඒ වගේම අනිවාර්යෙන්ම මතක ඇතුව ඔයා එදිනෙදා වැඩ ඉවර කරලා යද්දි ඔයාගේ මේසේ නැවතත් තිබ්බ විදිහට මස් කරන්න. මොකද ඔයා මේසේ අස් කරන්නේ නැතුව ඔයා එතනින් නැගිටලා යනවනම් ආයෙ පහුවදා ඔයාට වැඩ පටන් ගන්න කලින් ඔයාගේ මේසේ අස් කරන්න වෙනවා. එතනදිත් ඔයාගේ මොළේ යම් තාක් දුරකට වෙහෙසෙනවා. ඒක නිසා ඔයා වැඩ ඉවර කරලා යද්දි අනිවාර්යෙන්ම ඔයාගේ මේසේ පිළිවෙලට අස් කරලා යන්න. හතරවෙනි කාරණය හැබිට් ස්ටැකින්. මේ හැබිට් ස්ටැකින් කියන්නේ ඔයාගේ පුරුදුත් එක්ක ඔයාගේ මේ පාඩම් වැඩ කටයුතු එහෙමත් නැත්නම් ඔයාට ෆෝකස් කරන්න ඕනේ වැඩ කටයුතු ලින්ක් කරන එකට. අපි උදාහරණයකින් කතා කරොත් ඔයා හිතන්න ඔයාට තියෙනවා කියලා පේපර් එකක් කරන්න. ඒ වගේම අපි හිතමු ඔයාට හැමදාම පුරුද්දක් තියෙනවා හවසට තේ එකක් බොන්න. ඉතින් ඔයාට පුළුවන් මේ තේ එක බීලි ඉවර වෙලා මම පේපර් එකක් කරනවා. හැමදාම මම තේ එක බීලි ඉවර වෙලා මම පේපර් එකක් කරනවා. ඉතින් මේ විදිහට ඔයාගේ පුරුද්දත් එක්ක ඔයාට මේ දේවල් ලින්ක් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මම තේ එක බොන ගමන් මේ පේපර් එක කරනවා. මේ විදිහට ඔයාගේ හැමදාම තියෙන පුරුදුත් එක්ක ඔයාගේ මේ ෆෝකස් කරන්න ඕනේ දේවල් ඔයාට ලින්ක් කරගෙන ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. පස්වෙනි වගේම අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන අවසාන කරුණ විදිහට අපිට ගන්න පුළුවන් සයිගනික් ඉෆෙක්ට්. ඉතින් මේ සයිගනික් ඉෆෙක්ට් කියන්නේ අපි පටන් ගත්ත වැඩ අපේ මොළය මතක තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ අපි පටන් අරන් අවසන් නොකළ වැඩ ගැන අපේ මොළය මතක තියාගෙන ඉන්නවා. අපි සරල උදාහරණයක් ගත්තොත් ඔයා හිතන්න ඔයා ෆිල්ම් එකක් බලනවා. ඔයා ටීවී එකේ ෆිල්ම් එකක් බලද්දි එකපාරම කරන්ට් එක යනවා. ඉතින් ඔයා දන්නේ නැහැ ඊළඟට මොකද වෙන්නේ කියලා. මොළයේ දිගටම මේක මතක තියාගන්න. මොළය හිතනවා ඊළඟට මොකද වෙන්නේ කියලා. ඉතින් මේකට තමයි සරලවම සයිගනික් ඉෆෙක්ට් එක කියන්නේ. මේක කොහොමද අපි අපේ පාඩම් වලට ඇප්ලයි කරගන්නේ අතරම. ඉතින් ඔයා හිතන්න ඔයා පාඩමක් පටන් ගන්නවා. මේ පාඩම පටන් ගන්නකම් ඔයාගේ මොළයට කිසිම ප්‍රෙෂර් එකක්වත් බලපෑමක්වත් නැහැ. හැබැයි ඔයා හිතන්න ඔයා එක පිටුවක් බැලුවා. ඉතින් මේ පිටුවෙන් ඒ පාඩමට අදාළ කරුණ ඉවර වෙන්නේ නැහැ. ඊළඟ එක තියෙන අනිත් පිටුවේ. ඉතින් ඔයාට ඕනේ අනිත් පිටුවත් බලන්න මේක අවසන් කරගන්න නම්. ඉතින් මේ විදිහට ඔයාට දිගින් දිගටම මේක කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඒ පාඩමෙන් ඊළඟ පාඩමට, මේ පාඩමෙන් ඊළඟ පාඩමට. මොකද ඔයාට පාඩම් කරන්න අවශ්‍ය සිලබස් එක තැනකින් ඉවර වෙන්නේ නැහැ. ඒ පාඩමෙන් අනිත් පාඩමට විදිහට ඔයාට ඒ කුතුහලය ඔයාට ඇති වෙන්න ගන්නවා. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් අවසන් නොකළ වැඩක් විදිහට මේක දිගටම කම්ප්ලීට් කරගෙන යන්න. මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ පාඩම් වැඩ එහෙමත් නැත්නම් මේ දිනදා ජීවිතේ වැඩ කටයුතු අඛණ්ඩව කරගෙන යන්න. ඔයාගේ ෆෝකස් එක වැටෙන්න නොදී ඔයාට පවත්වාගෙන යන්න. ඉතින් මම හිතනවා අදත් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් මේක ෂෙයා කරන්න. ඒ වගේම අපිත් එක්ක තාමත් එකතු වෙලා නැත්නම් එකොලොජි අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.